හලෝ ඔයාලට කොහොමද? අද බලමු මගේ හවස් වරුවා ගෙවුන විදිහ. මේ දවස්වල මට වෛරස් එකක් හැදිලා. මම කොහොමත් අසනීපෙන්න ඉන්නේ. එතකොට මට තව අසනීපයක් හැදෙනවා කියන්නේ මට ඒක ටිකක් අමාරුයි. දැන් නම් ගොඩක් දුරට අඩුයි. ඒත් තාම උගුරට අමාරුයි. වොෂ් එකක් එහෙම දාගෙන මං ආවා තේ බොන්න. අපේ කඩේට අලුතින් ගෙනල්ලා තිබ්බා පැණි මුරුක්කුයි බූන්දි. අපි දෙන්නට ඉතින් හිතුණා සාම්පල් ටෙස්ට් කරන්න. දැන් මේ සාම්පල් ටෙස්ට් කරන්න තමයි යන්නේ. ඒවා ඇත්තටම රහට තිබ්බා හැබැයි. අලුත් රහට තිබ්බා. මේ දවස්වල ඉතින් වැස්සනේ. දැන් වැස්ස පායලා. මම පොඩි බිස්නස් එකක් කරනවානේ. ඒකටද මට අලුත් අයිටම් ටිකක් ඇවිත් තිබ්බා. ඊට පස්සේ ඒ ටිකත් මම මෙන්න මෙහෙම අහුරගත්තා. ඔයාලට අපෙන් මේ වගේ අයිටම් ෆ්ලවර් බොකේ වගේ දේවල් ගන්න පුළුවන්. මම බිස්නස් එකේ විස්තර වලට පස්සේ කියන්නම්. හරි. දැන් ඒ වැඩේත් ඉවරයි. එළිය වැස්සයි සීතලයි එක අසනීපයි කන්නත් අපි දැන් හින්දා අපි දැනට හිතලා අඹාචාරුවක් හදවනම් හරි කියලා. දැන් අපි අඹාචාරුවක් හදන්න යන්නේ. ඔයාලට තේරෙනවද මම කටහඬ කොච්චර අවුද කියලා? කොහොම හරි අඹාචාරුව හදනවා වීඩියෝ කරාට ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ. ඊට පස්සේ මායිනංගි ඒකත් අරගෙන ලෝචි ගලොත් වීඩියෝ එක දාලා තිබ්බට අපි දෙන්නට ඒක බලන්න උනේ නැහැ. දැන් ඉතින් කොහොමද එළිය වහිනවා වෙන වැඩක් කරන්නත් කම්මැලි හින්දා අපි දෙන්න අඹාචාරුව කන ගමන් වීඩියෝ එක බැලුවා. ඔයාලත් මෙහෙමද? ලෝචිගේ ෂඩුත්‍රිකගේ ආසම YouTube කෙනෙක්ගේ වීඩියෝ එකක් බලද්දී කන්න මොන හරි ළඟට ගන්න කෙනෙක්ද? කොහොම හරි සරට අච්චාරු කාලා ආයි කැස්සයි මහන්සියයි වැඩි වෙච්ච ඉඳා මට එදා වීඩියෝ එක නවත්තන්න උනා. අතට vlog එක ඉවරයි. ගිහින් එන්නම්. Bye bye.